සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සැමට. දිගු නිහඬියාවකින් පසුව ලාංකීය ප්‍රේක්ෂකයන්ට නැවතත් ක්‍රිකට් වසන්තය ආරම්භ වුණා. ඊට සමගාමීව ප්‍රථම තරඟාවලිය ලෙස පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරඟ තුනකින් යුත් T20 තරඟාවලියයි. මේ තරඟාවලිය පැවැත්වෙන්නේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී. පිටියේ දත්ත වාර්තා දිහා බලපුවාම මේ පිටියේ දැනට T20 තරඟ 27ක් පවත්වා තිබෙනවා. ඉන් තරඟ 18ක් කාන්තා කණ්ඩායමුත් තරඟ 9ක් පිරිමි කණ්ඩායමුත් ලෙස තමයි පවත්වා තිබෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් තරඟ 9 තරඟ 5ක්ම ජය ගැනීමට සමත් වෙලා තියෙනවා. මේ ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට T20 තරගයකට මුහුණ දුන්නේ 2025 ජූලි 13 වෙනිදා ඒ බංගලාදේශයට එරෙහිව. නමුත් ඒ තරගය ජයගත්තේ ප්‍රතිවාදී බංගලාදේශ කණ්ඩායමයි. මේ පිටියේ කාසිය වාසිය ඒ තරම් බලපෑමක් කරන සාධකයක් නෙමෙයි. තරඟ 12ක් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කණ්ඩායමුත් තරඟ 15ක් ප්‍රථමයෙන් පන්දු යවූ කණ්ඩායමුත් ජයගෙන තිබෙනවා. තනතිරුව හොඳින් ලකුණු තිබෙන ක්‍රීඩාංගණයක්. ලකුණු 180වත් 200ත් අතර ප්‍රමාණය හොඳ පාස්කෝ එකක් වෙයි. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය දැනට T20 තරඟ 24කට මුහුණ දී තිබෙනවා. ඉන් තරඟ 14ක් පාකිස්තානයත් තරඟ 10ක් ශ්‍රී ලංකාවත් ජයගෙන තිබෙනවා. මේ ක්‍රීඩාංගණය තුල දෙරට හමුවන ප්‍රථම අවස්ථාව මෙයයි. ඒ නිසා කෝකටත් තයිල කියලා කාසිය වාසිය දිනුවොත් ප්‍රථමයෙන් පන්දු යැවීම තෝරාගත යුතුයි. අද දිනේ කාලගුණය ගැන බැලුවොත් තරමක වර්ෂා සහිත කාලගුණයක් තමයි පෙන්눔 කරන්නේ. තරගයේ පවත්වන වේලාවන් වල වර්ෂාව නොපෙන්නුවත් වලාකුළු බර කාලගුණයක් තමයි පෙන්눔 කරන්නේ. සුළඟේ වේගය සහ පින්න යන සාධක තරගයේ ප්‍රතිඵලයට ලොකු බලපෑමක් එල්ල කරන සාධක වෙයි. ඒ නිසා තීරණ ගැනීමේදී ඒ දේවලු සැලකිල්ලට ගත යුතුයි. නායක දසුන් ශානක යටතේ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබුණේ මේ අයුරින්. කලකට පසු ධනංජය සිල්වාව T20 සංචිතයට ඇතුළත් වී තිබුණා. නමුත් ගැටලුව තිබෙන්නේ ඔහුව ක්‍රීඩා කරවන ස්ථානය ගැනයි. කෙසේ නමුත් පළමු තරගයට ක්‍රීඩා කරවිය හැකි හොඳම සංයුතිය දැක්වෙන්නේ මේ ආකාරයට. වත්මන් T20 රටාව බොහෝ සෙයින් වෙනස් වෙලා තියෙන්නේ. හැම කණ්ඩායමකටම වගේ වමත් දගපන්දු යවන්නෙක් ඉන්නවා. ඒ නිසා මගේ පුද්ගලික මතය තීක්ෂණ වෙනුවට දුනිතුව යොදාගත යුතුයි. පවර් ප්ලේ පන්දුවාර තුල වගේම අවසන් පන්දුවාර තුලත් ඔහුව භාවිතා කළ හැකි. ඒ වගේම ඔහුගේ පිතිකරන හැකියාවත් කණ්ඩායමට ලොකු සහායක් වෙනවා. ඒ වගේම චරිත් සහ දසුන් පන්දුවාර දෙක බැගින්වත් ක්‍රියාත්මක කළ යුතුයි. ඔබ මොකද මේ සංයුතිය ගැන හිතන්නේ? වෙනස් විය යුතු සහ ඇතුළත් විය යුතු ක්‍රීඩකයන් සිටිනවද? ඔබේ තාර්කික ක්‍රීඩාශීලී අදහසුත් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් දැනට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.